මම දැන් තෑග්ග දෙන්න යන්නේ එයාර අස්සේ කර්ටන් එකේ හැංගිලා ඉත්තේ. මොකද මම ඒක බෑග් එකේ ඉන්න දාගෙන ආවේ. ඔයාලා නෑ ඔයාලා දන්නේ නැහැ මොකක්ද කියලා. අම්මෝ බරයි. එයා හරි ආසාවෙන් තමයි හිටියේ මේකට. මේක මගේ ක්‍රිස්මස් එකට දෙන ප්‍රසන්ට් එකයි. අපේ ඇනිවර්සරි එක. යාළු වෙලා අවුරුදු 8ක් මාත් එක්ක හිටියට දෙන ඇනිවර්සරි එක ගිෆ්ට් එක. ඉන්න ඔයා කැමති වෙයි කියලා මම හිතනවා. නකෝ පුදුම හදිසියක්. ඇස් දෙක වහගෙන එන්න. දැන් එන්න ඕනේද? ඔව් ඇස් දෙක වහගෙන එන්න. ඇස් දෙක වහන්න කොහොමද? දෙන්න. ඔව් ඉන්න. ඇස් දෙක වහගෙන ඉන්න. ඇස් දෙක වහගෙන ඉන්න. නෑ. ඉන්න. Happy Merry Christmas. Thank you. එන්න අයියෝ එන්න. යටත් දාගන්න. මම බොහොම මාරුවෙන් හිටියේ. ඔයාලට ඔක පෙන්නන්න නැත. මේක දෙතෝ. Thank you. I like it. Thank you. දාගන්න. Thank you for the gift. ඔයාගේ බැලුවේ? මේක තමයි බැලුවේ. මලු පෙන්න දාන්න ඉතින්. දාගන්න ලස්සන. පස්සේ පෙන්නන්න එක දැන්. හරි. ඊළඟ gift එක. ඇස් දෙක අහගන්න. ඇස් දෙක අහගන්න. තව gift තියෙනවා? ඔව්. සිරි වෙනවා. හරි. Happy anniversary. Thank you. කොහොමද මේක ගත්තේ? Thank you. හරි. වාසයි. හරිද බලන්න? මොකටද ඔයානේ? ඒක නම් මං හිතුවේම නෑ. ඒ මේක හිතුවද? නෑ ඒක හිතුවේත් නෑ. මේක එකක් දුන්නාන් පස්සේ මං හිතුවේ එකයි කියලා. gift. නම් මේකට ආසයි. ඔයත් මට දුන්න මම තාට දුන්න. ටඩා. ඔබට ස්තුතියි. නැවත වාරයක්. Thank you wife. හරි. දැන් කියන්න මගේ සර්ප්‍රයිස් එකද හොඳ මේක දාන්නකෝ අනේ. මිහිරු ඔයාලට දෙන්නම කෝ පෙට්ටි දුන්නා මිහිරු. නෑ ඒක. බොහොම ස්තුතියි කියන්නේ යට. පෙට්ටි වලට රියලව සෑහෙන ලොකු දායකයක් මට කරේ. මේ අහන්නකෝ වාගේ සර්ප්‍රයිස් එකද හොඳ මගේ සර්ප්‍රයිස්. ඔයාගේ සර්ප්‍රයිස් එක. මගේ සර්ප්‍රයිස් එකෙන් සර්ප්‍රයිස් එක උතුම් සර්ප්‍රයිස් එක. හරි
මිෂන් කම්ප්ලීටඩ් ළමයි එයා දැනගෙන හිටියේ නැහැ. දැනගෙන හිටියේ නැහැ. දැනගෙන ඉන්නේ කවුරුත් දන්නේ නැහැ. ඔයාලට මතකද මම බණි අර නංගි අර අදුක් ගන්න ගියේ නංගි. ආව්. එයාත් එක්ක ගියේ මේ ෆෝන් එක ගන්න වාගේ. මෙන්න මේක. මේක ගන්න. මෙයාගේ ෆෝන් එක කැඩිලා නෑ තියෙනවා හොඳට ටිකක්. තව ටික දවසකින් ඒක කැඩේ නේ. කැඩෙනවා. කැඩෙන සුළුයි දැන්. ඉතින් මට හිතෙන එයාට නත්තල්ට දෙන්න හොඳම gift එක ඒක තමයි කියලා. හැමෝටම ක්‍රිස්මස් එකට ඒ කියන්නේ මේක නත්තල් gift එක මේක anniversary gift එකද? එකක් නේ. sorry මේක ක්‍රිස්මස් gift එක. හැමෝටම ගෝල් දුන්න හින්දා ඔයාට. මේක anniversary gift එක. ඔයා මට හැබැයි හම්බුනේ මේ එකයි බර්ත්ඩේ එකට. ඉතින් ඇත්තනේ. දැන් ඔයාට අරන් දෙන්න ඉස්සරහට අරන් දෙන්න යන්න තෑගි. ආව්. අපි බලමු මම මොනවද අරන් දෙන්න කියලා. බලන්න ඉන්න. මම කොමිටල් ලැක්කනවා නේද ඔයාට ඉන්නකො. මේ තව තෑගි තියෙනවා. තෑගි උතුම් තෑගි. හරි අසාධාරණයි ඔයාට තෑගි කොට. මෙහෙමනේ. දැන් ඔයාට තෑගි හම්බ වෙනවද දැන්? කොහොමද හම්බෙන්නේ? ඒක රහස. බොරුවල්. ඒක රහස. බොරුවනේ මේ තව යාට බඩු ගෙනාවානේ. ඒව දෙන්න යන්නේ දැන්. හරි එහෙනම් අද වීඩියෝ එක මෙච්චරයි. හැවෝම කියන්නේ උම්ම බායි ආදරේ ලෝලක්කද. ලෝලක්ක කියන්නේ උම්ම බායි ආදරේ.